ඉංග්‍රීසියෙන් අපි එක දිගට කතා කරගෙන යද්දී අපිට එන්න ප්‍රධානම ගැටලුවක් තමයි අපි මගදී හිර වෙනවා වගේ ගතියක් දැනෙන්න පුළුවන්. වචන අමතක වෙලා. ඉතින් මේක නේටිව් ස්පීකර් කෙනෙකුට උනත් වෙන්න පුළුවන් දෙයක්. ඉතින් මේ වගේ වෙලාවට නේටිව් ස්පීකර් කෙනෙක් දන්නවා මොනවා හරි වචනයක් දාලා ඒක මග හරින්න. ඉතින් අද මං කියලා දෙන්න යන්නේ අන්න ඒ වගේ වාක්‍ය කිහිපයක්. ඉතින් මේ වාක්‍ය ටික මතක තියාගෙන කටපාඩම් කරගෙන හරි ඉන්නවනම් අපිට පුළුවන් අර වචන අතරමඟදී හිර වෙන එක වළක්ව ගන්න. ඔන්න එහෙනම් අපි ඉගෙන ගමු අද මේ වගේ වාක්‍ය කිහිපයක්. පළවෙනි එක What's that word? It's on the tip of my tongue. ඔන්න ඔහොම අපිට කියන්න පුළුවන් අපිට වචනයක් අමතක වෙද්දී අපිට කියන්න පුළුවන් මොකක්ද ඒ වචනේ අයියෝ ඒක මගේ දිවාග තියෙනවානේ එහෙම කියලා කියන්නේ. අන්න ඒක තමයි අපි මේක පාවිච්චි කරන්නේ. එතකොට මේකෙදි පාවිච්චි වෙන It's on the tip of my tongue කියන්නේ අපි ඉංග්‍රීසි භාෂාවේ පාවිච්චි කරන ඉඩියම් එකක්. එතකොට මේකේ තේරුම අර දිවාග තියෙනවා අයියෝ කියන එක තමයි. දෙවැනි එක තමයි I'm sorry I had a mental blank. මේක තේරුමත් අනේ සොරි අනේ මට ඒක එකපාරට මතක නැති වුණා වගේ එකක් කියන්න තමයි මේ වගේ වචනයක් අපි පාවිච්චි කරන්නේ. එතකොට ඊට පස්සේ අපිට ඕනම් පුළුවන් කියන්න I'm sorry I had a mental blank. I can't remember the word in English වගේ එකක් කියන්නත් පුළුවන්. තුන්වැනි එක I forgot the English word. Do you know what I mean? කියලා අපිට අනිත් කෙනාගෙන් අහන්න පුළුවන්. ඒ කියන්නේ අනේ මට මේක මතක නැති වුණානේ. මට තේරෙනවානේ මං කියන දේනේ. කියන්න යන දේ කියලා අපි කියන්නේ අන්න එහෙම තමයි මේකෙන් කියවෙන්නේ. ඉතින් මේ වගේ වචනයකුත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. වාක්‍යයක් පාවිච්චි කරන්න පුළුවන් අපිට මොන හරි අමතක වුණාම. හැබැයි කතාවකදී අපිට ඒක අමතකම නම් මතක් කරගන්න බැරි නම් අපිට කියන්න පුළුවන් never mind කියලා අපිට ඒ කතාව වෙනත් මාතෘකාවකට මාරු කරගන්න පුළුවන්. කියන්නේ ගණන් ගන්න එපානේ උක අතරලා දාන්න කියලා ඒක නෙමෙයි මෙහෙමයි වුනේ කියලා වෙනත් මාතෘකාවකට පටන් ගන්නත් පුළුවන්. ඉතින් ඉංග්ලිෂ් කතා කරද්දී මේ වාක්‍ය ටික ගොඩාක් වැදගත් වෙන වාක්‍ය ටිකක්. ඉතින් මේ ටික අනිවාර්යයෙන්ම පාඩම් කරලා හෝ මතක තියාගත්තොත් අපිට ඉංග්‍රීසි ලේසියෙන්ම කතා කරන්න පුළුවන්. Bright and British English Academy.